අපි වාක්‍ය රීති සම්බන්ධව කතා කරමින් යන පාඩම් මාලාවේ තවත් එක සුවිශේෂී වාක්‍ය රීතියක් පිළිබඳ සාකච්ඡා කරන්න තමයි අද සූදානම් වෙන්නේ. මේ වෙනකොට අපි වාක්‍ය රීති ගණනාවක් සාකච්ඡා කරලා තියෙනවා. මම හිතනවා මේ වාක්‍ය රීති සම්බන්ධව ඔබට බොහොම පහසුවෙන් දැන් තේරුම් ගන්න පුළුවන්කම ලැබිලා ඇති කියලා. අපි අද දවසේ තෝරා ගන්නවා සුවිශේෂී වාක්‍ය රීතියක්. නිත්‍ය බහුවචන. මොනවද මේ නිත්‍ය බහුවචන කියන්නේ? නිත්‍ය බහුවචන කියලා කියන්නේ ඒවා ස්ථීරවම බහුවචන ස්වරූපයෙන් යෙදෙන්නේ. ඇතමෙක්, කෙනෙක්, අය, ඇතැම්, සමහරෙක්, කවුරු. මම හිතනවා ඔබ මේ වගේ පද ගැන දන්නව ඇති කියලා. මේවට අපි කියනවා නිත්‍ය බහුවචන කියලා. යම් තැනක මේ නිත්‍ය බහුවචනයක් යෙදෙනවා නම් වාක්‍යක කොහොමද ආඛ්‍යාතේ තියන්න ඕන කියලා රීතියක් තියෙනවා. එතකොට යම් කිසි අවස්ථාවක ඇතමෙක්, කෙනෙක්, අයෙක්, සමහරෙක් වගේ නිත්‍ය බහුවචනයක් යෙදෙනවා නම් උක්ත පදයේ හැටියට ආඛ්‍යාතේ බහුවචන රූපයෙන් තමයි අපි තියන්න ඕන. සරල උදාහරණයක් ගත්තොත් සමහරු කියන නිත්‍ය බහුවචනය අපි ගත්තොත් සමහරු රූපවාහිනිය නරඹති. අපි එහෙමයි බහුවචනෙන් ආඛ්‍යාතේ තියන්න ඕන. සමහරු රූපවාහිනිය නරඹති. ඇතැම් වූ ගී ගයා විනෝද වෙති. ඇතැම් වූ ගී ගයා විනෝද වෙති. එහෙමනම් ආඛ්‍යාතේ තියෙනකොට බහුවචන රූපයට අනුවයි අපි ඒක තියන්නේ. නටත් අයෙක් සුරාමතින්. නටත් අයෙක් සුරාමතින්. නටත් කියලා අපි බහුවචනයෙන් තමයි තියන්නේ අයෙක් කියලා නිත්‍ය බහුවචනයක් උක්ත වෙන නිසා. කෙනෙක් රාත්‍රියේ ඉකිබිඳ හඬති. කෙනෙක් රාත්‍රියේ ඉකිබිඳ හඬති. අපි ආඛ්‍යාතේ බහුවචනයෙන් හඬති කියලා කියන්නේ කෙනෙක් කියන නිත්‍ය බහුවචනයක් උක්ත වෙන නිසා. එවනම් හොඳින් මතක තියාගන්න යම්කිසි තැනක නිත්‍ය බහුවචනයක් උක්ත වෙනවා නම් කෙනෙක්, සමහරෙක්, අයෙක්, අය, කවුරු, ඇතම්මු මේ වගේ නිත්‍ය බහුවචන පදයක් උක්ත වෙනවා නම් ආඛ්‍යාතේ අනිවාර්යයෙන්ම බහුවචන රූපයෙන් තැබිය යුතුයි. මේක සුවිශේෂී වාක්‍ය රීතියක්. ගොඩක් වෙලාවල් වලදී ළමයි මේ වගේ වාක්‍ය රීති වරද්දා ගන්නවා. මේවා බොහොම පහසු, සරල විදියට මතක තියාගන්න පුළුවන් වාක්‍ය රීති. ඒ නිසා මම විශ්වාස කරනවා මේ පාඩම් මාලාව නරඹන ඔබට බොහොම පහසුවෙන් උසස් පෙළ විභාගයේ ලකුණු 15ක් ලබා ගන්න පුළුවන්කම තියෙන වාක්‍ය රීති ප්‍රශ්නයට පහසුවෙන් මුහුණ දීලා ඒ ඉහළ ලකුණු ලබා ගන්න පුළුවන් වෙයි කියලා. විශේෂයෙන්ම මේ ප්‍රශ්නයට පිළිතුරු ලැබීම සඳහා පිළිතුරු ලියන්න, ඔයාලට අවශ්‍ය කරන දැනුම සපයන්න අපි ඉදිරියට තවත් වාක්‍ය රීති සම්බන්ධව ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරන වීඩියෝස් බලන්න ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාගේ මිත්‍රයන්ට, යාළුවන්ට රහට සිංහල ඉගෙන ගන්න ඕනේ නම් මේ පිළිබඳව දැනුවත් කරන්න. ඒත් එක්කම මේ වීඩියෝවේ ඉහළින් ඔයාලට මේ වෙනකොට අපි කලින් කතා කරපු වාක්‍ය රීති නරඹන්න අවස්ථාව හදාගන්න link දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ link හරහා කලින් වාක්‍ය රීති නැවත නරඹන්න. මම විශ්වාස කරනවා අපි උසස් පෙරට ඉහළ ලකුණක් ගන්න විදියට වාක්‍ය රීති ප්‍රශ්නයට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය මේ වීඩියෝ හරහා හදාගන්න පුළුවන් කියලා. එහෙනම් අපි ආයෙමත් තවත් වාක්‍ය රීතියකින් හම්බ වෙමු.